කළුතර නගරය හරහා ගමනාගමනය කරන අපි මෙද නමස්කාරය කරමින් පඬුරු පූජා කරමින් ආශිර්වාද ලබා ගන්නා කළුතර බෝධීන් වහන්සේ පෘතුගීසි හා ඉංග්‍රීසි පාලන කාලයන්හිදී කපා විනාශ කිරීමට නොදී බේරාගත් ඒ අතීත තොරතුරුයි මේ. කළුතර පූජා භූමිය උඩමළුව සහ පහත මළුව යනුවෙන් කොටස් දෙකක පිහිටා ඇත. අපි පහත මළුවේ ඇති බෝධීන් වහන්සේ නිරතුරුවම වන්දනාමාන කළත් බෝධිවංශයේ සහ ජනප්‍රවාදයේ පැවසෙන්නේ උඩමළුවේ වැඩවාසය කරන්නේ ශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන් පැනනග්ගා වූ දෙතිස් පළරුක බෝධිසාකාවක් බවයි. එදා පෘතුගීසීන් ලංකාව පාලනය කරන කාලයේදී මෙම උඩමළුවේ බෝධීන් වහන්සේ අසල ගංගාතිලක නම් විහාරයක් තිබිලා තියෙනවා. කළුතර තම පාලනයටගත් පෘතුගීසීන් ගංගාතිලක විහාරය කඩා දමා එතන බලකොටුවක් ගොඩනගාගෙන තම බලකොටුවේ ආරක්ෂාව සඳහා උඩමළුවේ බෝධීන් වහන්සේ වන්දනාමාන කිරීමට පවා බැතිමතුන්ට තහනම් කරලා තියෙනවා. පහත මළුවේ පිහිටි මෙම බෝධීන් වහන්සේ 15 වන සියවසේදී වික්‍රම පාණ්ඩේ නම් රාජකුමාරයෙකු විසින් රෝපණය කරන ලද්දක් බව ජනප්‍රවාදයේ පැවසේ. එදා පෘතුගීසීන් විසින් උඩමළුව ජනතාවට තහනම් ප්‍රදේශයක් කළ තම බලකොටුව ඉදිකළ නිසා බැතිමතුන් පහළ මළුවේ බෝධීන් වහන්සේ වන්දනා කිරීමට පටන්ගෙන ඇත. ලංකාව යටක් කරගත් ඉංග්‍රීසීන් 1877 දී දුම්රිය මාර්ගයේ කළුතර තෙක් දික් කළ කළුතර දුම්රිය ස්ථානයක් ඉදිකළේය. එහිදී පහත මළුවේ පිහිටි බෝධීන් වහන්සේ දුම්රිය පාලමට අවහිරයක් යයි පවසමින් එය කපා දැමීමට සූදානම් විය. මේ කාලය වන විට සන්දනායක නම් උපාසක මහත්මයෙකු බෝධීන් වහන්සේ වටා පිරිසුදු කරමින් පුද පූජා පවත්වමින් එය රැකබලාගෙන ඇත. බෝධීන් වහන්සේ කපා දැමීමට සූදානම්ම සුදු ඒජන්ත විසින් සන්දනායක උපාසක මහතාට වහාම පුද පූජා භාණ්ඩදගෙන පිටවෙන ලෙස නියෝග කර ඇත. පසුව විශාල ජනතාවක් එම බෝධීන් වහන්සේ වටා එකතු කළ උද්ඝෝෂණයක් නිසා සුද්දන්ට එම උත්සාහය අතහර දැමීමට සිදුවිය. පසුව රුපියලක බද්දක් ගෙවීමේ පොරොන්දුව මත කුඩා මඩුවක් ඉදිකර මල් පහන් දල්වා පුද පූජා පැවැත්වීමට తాවකාලික අවසරයක් ලැබිණි. එදා සුද්දන්ගේ මතය වුණේ මෙම ස්ථානය පෞරාණික පූජා භූමියක් නොවන බවයි. පසුව 1896 දී නැවත වතාවක් බෝධීන් වහන්සේ විනාශ කිරීමට උත්සාහ කර ඇත. ඉදිකර තිබූ తాවකාලික ගොඩනැගිලි කඩාබිට දැමූ සුද්දන් ජනතාවගේ නොසන්සුන්තාවය නිසා නැවතත් එය අතහර දැමීමට සිදුවිය. එම අවස්ථාවේදී ජනතාවට බෝධීන් වහන්සේ වැඳ පුදා ගැනීමට අවසර දෙන බව දැන්වීම් ප්‍රදර්ශනය කිරීමට සුදු ඒජන්තට සිදුවිය. යළිත් බොදු ජනතාව ඉංග්‍රීසීන්ට සාප කරමින් බෝධීන් වහන්සේට පුද පූජා පැවැත්වීමට පටන් ගත්හ. 1920 දශකය වන විට ගම්මන්පිල නම් මහත්මයෙකු බෝධීන් වහන්සේගේ සංවර්ධන කටයුතු වලට දායකත්වය සපයමින් එම ස්ථානයේ වැඩි දියුණු කිරීමට පටන්ගෙන ඇත. කළුතර නගරයක් ලෙස වැඩි දියුණු වන විට බෝධීන් වහන්සේ පූජනීය ස්ථානයක් ලෙස සුප්‍රකට විය. वर्ष 1939 වන විට ශ්‍රීමත් සිරිල්ද සොයිසා මහතා බස් සේවාවක් ආරම්භ කළ අතර එම බස් රථ
මෙම බෝධීන් වහන්සේ පසුකරගෙන යන සෑම විටම පඬුරක් පූජා කර යා යුතු බවට තම සේවකයන්ට එතුමා නීතියක් පැනවීය. පසු කාලීනව මෙතන පසුකර යන ජනතාවත් පඬුරු පූජා කරමින් ආශිර්වාද ලබා ගැනීමට පුරුදු විය. එදා අප යටත් කරගත් කුරිරු විදේශීය ආක්‍රමණිකයන්ගෙන් මෙම ස්ථානය බේරාගත් එම බොදු ජනතාවට පින් පවනුවමින්ම අපි මෙම බෝධීන් වහන්සේ වැඳ පුදාගමු.